ඉතින් අද දවසේ මාත් එක්ක තවත් උපාධිධාරණියක් ඉන්න. මුලින්ම නම දැනගමු. මම ඖෂධිය නිපුණිකා. අද දවසේ මොකද්ද ගත්ත උපාධිය? ෆැෂන් මර්චන්ඩයිස් මැනේජ්මන්ට්. එතකොට මේ කැම්පස් ජීවිතය හරිම රස ඇති. පොඩ්ඩක් මතක් කරමුකෝ. මගේ ඩිග්‍රී එක ගත්තොත් ඒක ගොඩක් යුනිවර්සිටිස් වල තියෙන ඩිග්‍රී එකක් නෙමෙයි. එතකොට මට මෙතන තමයි මුලින්ම එක්ස්පෝෂර් එක හම්බුනේ කොහොමද ඒකේ දේවල් වෙන්නේ කියලා. මේ ඩිග්‍රී එක තමයි මට එතකොට ගොඩක් උදව් වුණා ඉන්ඩස්ට්‍රි එකට යන්න. හැමදාට ජොබ් එකක් කරනවා. එතකොට මට හැම දෙයකටම උදව් වුණේ මේ ඩිග්‍රී එක තමයි. එතකොට අපිට කියන්නකෝ විශ්වවිද්‍යාලයේ පැත්තෙන් ඔබට කොහොමද ඇකඩමික් වලට උදව්වක් ලැබුණාද කොහොමද දැනෙන්නේ? ඔව් උදව්වක් හම්බුණා. මොකද මේ වගේ ඩිග්‍රී එකක් මට ස්කූල් කාලේදී ඉගෙන ගන්න වෙන්නේ නැහැ. කියන්නේ දැන් සයන්ස් මැත්ස් වගේ දෙයක් අපි ඉගෙන ගන්න. ඒ වුණාට ෆැෂන් පැත්තේ දෙයක් අපිට ස්කෝල් එකෙන් හම්බෙන්නේ නැහැ. එතකොට මම පළවෙනි එක්ස්පෝෂර් එක ගන්න යුනිවර්සිටි එකෙන්. යුනිවර්සිටි එකෙන් පළවෙනි එක්ස්පෝෂර් එක ගන්නකොට මම අද වෙනකොට ජොබ් එකක් කරලා ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් වෙලා ඉන්නවා කියන්නේ මට මුළු එක්ස්පෝෂර් එකම හම්බුනේ යුනිවර්සිටි එකෙන්. ඉතින් ඒ හැම දෙයකටම ගොඩක් උදව් වුණා යුනිවර්සිටි. දැන් ඉස්සරහට එන නංගිලා මල්ලිට මොන වගේ උපදෙස්ද දෙන්නේ? මේ වගේ ඩිග්‍රී එකක් කරන්න මම හිතන්නේ හොඳම තැන මෙතන. මොකද එක්ස්පීරියන්ස් අතින් ගත්තොත් මට අනිත් යුනිවර්සිටිස් එක ගත්තාම සාමාන්‍ය ස්ටේට් යුනිවර්සිටිස් ඇරුණාම අපිට මේ වගේ ඩිග්‍රී එකක් හොඳට කරන්න පුළුවන් තැනක් තියෙනවා. සහ එකම තැන මම හිතන්නේ සෝතුෂි යුනිවර්සිටි. බොහොම ස්තුතියි. ඔබ යනාගතේම හදවතින්ම සුබ පතනවා. ඒක